ටොප් 10 ශ්‍රී ලංකා අරගෙන තවත් අපෝ වීඩියෝ එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ලෝකේ ඉන්න ලොකුම ධනවතා කවුද කියලා අහුවොත් ඔයාලා අනිවාර්යෙන් දන්නවා ඇතිනේ. ඒ තමයි ඒලන් මස්ක්. ඒ වගේම ලංකාවේ ඉන්න ලොකුම ධනවතා කවුද කියලා අහුවොත් ඔයාලා එකක් දන්නවා. ඒ තමයි ධම්මික පෙරේරා මහත්මයා. නමුත් ඔයාලා නොදන්න දෙයක් තමයි මේ ධනවතුන්ගේ ලෑස්තුවේ දෙවෙනියට තුන්වෙනියට ඉන්නේ කවුද කියලා. ඒ වගේම ඔවුන්ගේ ව්‍යාපාර මොනවද, ඔවුන්ගේ දලවත්කම් මොනවද කියන එක ඔයාලා හැමදෙනාම නොදන්නවා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි හිතුවා ඔයාලට අරන් එන්න ලංකාවේ ඉන්න ලොකුම ධනවතුන් 10 දෙනා කවුද කියලා. එහෙනම් අපි ඉක්මනටම ගිහින් බලමු කවුද කියලා. අංක 10 නිමල් පෙරේරා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජකයෙක්, ව්‍යාපාර හිමියෙක් වගේම කොටස් පෙළඳපොලේ ආයෝජකයෙක් වන නිමල් පෙරේරා මහත්මයා 2000 වසරේ ඉඳන් MP කැපිටල් ගෲප් සමාගමේ අධිපති ධූරය වගේම තවත් ව්‍යාපාර රැසක සභාපති ධූරය හිමි කරගෙන තියෙනවා. ඒ වගේම රොසෙල්, හේමාස්, ඩයලොග්, කොකාකෝලා වගේ සමාගම් රැසකම කොටස් හිමිකම තියෙන ඇරිමැක් සමාගමේ සභාපති ධූරයත් අයිති වෙලා තියෙන්නේ ඔහුට. ඒ වගේම ලංකාවේ වැඩිම ව්‍යාපාර ප්‍රමාණයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් ගනුදෙනු කිරීමේ ගෞරවය හිමි වෙන්නේ නිමල් පෙරේරා මහත්මයාටම තමයි. ඒ මහතාගේ දලවත්කම් විදියට සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 325. අංක 9 සුමාල් පෙරේරා. ඇක්සස් ගෲප් සමාගමේ අධිපති ධූරය හොබවන සුමාල් පෙරේරා මහත්මයා ඒ සමාගම යටතේ ඉදිකිරීම්, හෝටල්, බලශක්ති, දේපළ වෙළඳාම් වගේ ශ්‍රේෂ්ඨ රැසක සමාගම් 30කට වැඩි ප්‍රමාණයක හිමිකාරීත්වය දරනවා. සුමාල් පෙරේරා මහතාගේ දලවත්කම් විදියට සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 350. අංක 8 විස් ගෝවින්දසාමි. ශන්සයින් හෝල්ඩිං සමාගමේ ප්‍රධාන කළමනාකරු වන ගෝවින්දසාමි මහත්මයා සෙස්ටා, වටවල වගේ ජනප්‍රිය සන්නාම වගේම හෙල්ත් ගාඩ් වගේ ආයතනත්, ටාටා වගේ සමාගම් වල කොටස් හිමිකාරීත්වයත් හිමි කරගෙන තියෙනවා. ගෝවින්දසාමි මහත්මයාගේ මුළු වත්කම් විදියට සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 375. අංක 7 අශෝක පතිරගේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සන්නාමයක් වන සොප්ලොජික්හි හිමිකාරිත්වය දරන අශෝක පතිරණ මහත්මයා සොප්ලොජික් ෆයිනෑන්ස්, ආසිරි ප්‍රයිවට් ලිමිටඩ්, ඔඩෙල් වගේ සමාගම් රැසක ප්‍රධාන කොටස් හිමියෙක් ලෙස කටයුතු කරනවා. ඒ මහතාගේ වත්කම් විදියට සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 450. අංක 6 කේ.ඩී. ධර්මදාස. ලංකාවේ ජනප්‍රිය වගේම පැරණිම ව්‍යාපාරිකයෙක් වුණු නවලෝක මුදලාලි කියලා හඳුන්වන එච්.කේ. ධර්මදාස මහතාගේ පුතා වුණු කේ.ඩී. ධර්මදාස මහතා තමයි මේ ලෑස්තුවේ 6 වෙනි ස්ථානය ලබා ගන්නේ. නවලෝක සමූහ ව්‍යාපාරයේ හිමිකාරිත්වය දරන ඒ මහතා ඒ යටතේ ඉදිකිරීම්, හෝටල්, ගුවන් සේවා වගේ ශ්‍රේෂ්ඨ රැසක ව්‍යාපාර රැසක් හිමි කරගෙන තියෙනවා. කේ.ඩී. ධර්මදාස මහතාගේ වත්කම් විදියට සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 500ක්. අංක 5 මොහාන් පණ්ඩිතගේ. හේලි සමාගමේ සභාපති ධූරය වගේම ශ්‍රිංග ශ්‍රී ලංකා, හුන්නස් ෆෝල්ස් වගේ සමාගම් රැසකම කොටස් හිමිකාරීත්වය දරන මොහාන් පණ්ඩිතගේ මහතාගේ මුළු වත්කම් විදියට සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 600ක්. අංක 4 සොහිල් කැප්ටන්. ලංකාවේ ජනප්‍රියම සන්නාමයක් වුණු CIC සමාගම වගේම පොලිපැක්සකෝ වගේ ලංකාවේ ප්‍රධාන සමාගම් රැසකුත් ජෝන් කිල් සමාගමේ විශාලම කොටස් හිමියෙකුත් ලෙස කටයුතු කරන දේශමාන්‍ය සොහිල් කැප්ටන් මහතා මේ ලැස්තුවේ 4 වෙනි ස්ථානය ලබා ගන්නවා. ඒ මහතාගේ මුළු වත්කම් විදියට සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 700ක්. අංක 3 හැරි ජයවර්ධන. 2025 දෙවැනි මාසේ 3 වෙනිදා අපාතනින් සමුගත්තු හැරි ජයවර්ධන මහතා තමයි මේ ලැස්තුවේ 3 වෙනි ස්ථානය ලබා ගන්නේ. DCSL, 8K Spence, මිල්ස්ටාකෝප් වගේ සමාගම් රැසකම ප්‍රධාන කොටස් හිමියා වෙන ඔහු බලංගොඩ, මඩොල් සිම වගේ වතුයාවල් රැසකත් හිමිකාරීත්වය දරනවා. මේ මහතාගේ මුළු වත්කම් විදියට සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 780ක්. අංක 2 ඉෂාර නානායක්කාර. 2019 අවුරුද්දේදී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වශයෙන් හැඳින්වුණු ඉෂාර නානායක්කාර මහතා මේ වෙනුවට ඒ ලැස්තුවේ දෙවෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. LOLC, බ්‍රවුන්ස්, කොමර්ෂල් ලීසින් වගේ සමාගම් රැසකම හිමිකාරීත්වය දරන ඒ මහතාගේ මුළු වත්කම් විදියට සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 900ක්. අංක 1 ධම්මික පෙරේරා. ශ්‍රී ලංකාවේ අංක 1 ධනවතා ලෙස කාලයක ඉඳන් පිළිගැනෙන ධම්මික පෙරේරා මහතා හේලිස්, වැලිබල් වන්, අමායා ලෙෂර්, කිංස්බරි, සිංග, රොයල් සෙරමික්, ලංකා ටයිල්, LB ෆිනෑන්ස් වගේ රටේ නම ගිය සමාගම් රාශියකම හිමිකාරීත්වය දරනවා. ඒ මහතාගේ දල වත්කම් විදියට සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 1.5.
ඒනම් ටොප්ටෙන් ශ්‍රී ලංකාරගෙන තවත් අපූරු විඩියකින් හමුවෙනකල් මම අදර් සමුගන්නවා. ලංකාවෙන්න සුපිරිම දනවතුන් ගැන ඔයාල දන්න තවත් දේවල් තියෙනවනම් මේ විඩියක පාලින් කමෙන්ට් කරගෙන යන්නත් මේ විඩියකට ලයික් කරන්නත් අමතක් කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.